2 එක ස්ටාර්ට් වෙන්නේ අපේ සන්වේ ලැගූන් එකෙන්. සන්වේ කියන්නේ සිටි එකක්. ඒ සිටි එකේ වෙනම ඒරියා එකක් හදලා තියෙනවා සන්වේ ලැගූන් කියලා. ඉතින් මේ සන්වේ ලැගූන් එකට තමයි අපි අද ආවේ. මෙතන shopping malls තියෙනවා, ප්ලේ කරන්න තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා කතා කරමු. කර ගන්න තියෙන්නේ. හයියෙන් යනවා කියලා ඔක්කොම කැරකෙනවා. අපි කර ගන්න ඕනේ. එතකොට හයියෙන් කැරකෙනවා. මේ පාලමේ ඇවිදගෙන අර එහා කෙළවරටම ගිහිල්ලා බහින්න පුළුවන්. සන්වේ ලැගුන් එකට ඔයගොල්ලෝ එනකොට කොස්ටියුම්ස් දෙකක් විතර අරගෙන එන්න අමතක කරන්න බෑ. මොකද මේකේ ගොඩක් වෝටර් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ඇවිදලා මොන හරි කාලා ඊට පස්සේ වෝටර් පාක් එකට යන්න කලින් මෙන්න මෙතන ලොකර්ස් තියෙනවා. ඔයගොල්ලෝගේ තියෙන පරිස්සම් කරගන්න ඕන බඩු ටික ඔක්කොම මේකට බාර දීලා ඔයගොල්ලොන්ට යන්න පුළුවන් වෝටර් පාක් එකේ වෝටර් ඇඩ්වෙන්චර් ටික කරන්න. World largest surf pool එක ළඟ. ඒ වගේම තමයි මෙතන ලස්සන pink island එකක් හදලා තියෙනවා. දවසම ඉතින් වතුරත් එක්ක ගත කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. මට තනියෙන් යන්න ළමයි බලමු කොහොමද තත්ත්වය කියලා. සන්වේ ලැබුන් එකට එන ඕගොල්ලෝ මතක තියාගන්න ඕන කාරණා අතරින් තියෙන ප්‍රධානම දේ තමයි ඕගොල්ලෝ මෙතෙන් එනවා නම් හරියට සූදානම් වෙලා ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට වෝටර් ඇක්ටිවිටීස් තියෙන නිසා ඒකට ගැලපෙන ඇඳුමක් ඕගොල්ලෝ ඇඳගෙන එන්න ඕනේ. බය හිතෙන ඉවෙන්ට්ස් තියෙනවා. ඒවට යනවා නම් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න ඕනේ. මොකද ඕගොල්ලොන්ට ඇතුළට වතුර බෝතලයක්වත් අරන් එන්න බෑ. හැමදේම මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා ඕගොල්ලොන්ට ඒක ඉතාමත් පහසුයි. ඩයිනින් ඒරියාස් වෙනම තියෙනවා, ස්මෝකින් ඒරියාස් වෙනම තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ ඕගොල්ලෝ හරියට ඩිසිප්ලින් නැතුව හැසිරෙන්න වෙනවා. එතන මැප් එකේ ෆොටෝ එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඊළඟට ඕගොල්ලෝ මේ මැප් එක ෆලෝ කරොත් හරියට ඕගොල්ලොන්ට ටයිම් එකට මේ ඉවෙන්ට්ස් ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම මේ මැප් එක හොඳට බලන්න. ඒකේ ස්ටේෂන්ස් මාක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට වෝක් කරන්න අමාරුයි නම්, ඒ කියන්නේ ඕගොල්ලෝ ඇවිදින්න අමාරුයි නම් ඕගොල්ලොන්ට පුළුවන් මේ ට්‍රේන් එකේ ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ගිහිල්ලා මේ ඔක්කොම ඉවෙන්ට්ස් ටික කවර් කරගන්න.